ඔන්න ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ වෙනස්ම තැනකට. ඕගොල්ලන්ට මගේ පිටිපස්ස පේනවා නම් අනිවාර්යයෙන්ම පේනවා. පෙනෙන්දී ඕගොල්ලන්ට හිතේ අපි ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියන එක. ගොඩක් කට්ටිය කැමති පොත් කියවන්න. හැබැයි සමහර අයට ඒගොල්ලන්ට ඕන කරන පොත් ගන්න තැනක් නැහැ. ඒවා පරණ පොත් වෙන්න පුළුවන්, අලුත් පොත් වෙන්න පුළුවන්. ගන්න තැනක් හොය ඉන්නවා නම් අඩුවට මේක තමයි ඕගොල්ලන්ට තියෙන හොඳම විසඳුම. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මරදානේ තියෙන පරණ පොත් කඩ පේලිය බලන්න. මේක තියෙන්නේ ගාමිණී හෝල් එක. ඒ කියන්නේ ගාමිණී හෝල් වටරවුමෙන් බැස්සොත් ඔයගොල්ලන්ට පුළුවන් ඉතාමත් ලේසියෙන් මෙතන තියෙන පරණ පොත් කඩ පේලියට ඇවිල්ලා පරණ පොත් වගේම ඔයගොල්ලන්ට අලුත් පොත් ඕන නම් දැන් අලුත් පොතත් මෙතනින් ඉතාමත් අඩු මුදලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි බලමු ඇවිදලා අපිට ඕන පොත් මෙතන තිබ්බද සහ ඒවා අපේ මුදලට ගැලපෙන විදිහට අපිට ගන්න පුළුවන් වුණාද කියලා. එහෙනම් එන්න මාත් එක්ක. පොත් අපේ නෙත් වගේ කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ රාක්ක පිරෙන්නම පොත් අසුරලා තියෙනවා. ඇත්තම කියනවා නම් මේ පොත් කඩේට අපි ගියාම අපිටත් හිතුණා මෙතන තියෙන මොන පොතද අපි මිලදී ගන්න කියලා. ඒ තරමටම පොත්. හැබැයි එක දෙයක් කියන්න ඕන, බැලුව බැලමට ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙන පරණ පොත් විතරක් කියන එක. හැබැයි පරණ පොත් විතරක් නෙමෙයි, මෙතන අලුත් පොතුත් තියෙනවා. ඕගොල්ලන්ට ගියොත් පරණ පොත් වගේම අලුත් පොතුත් මිලදී ගන්න පුළුවන්. මේ පොත්වල මේ පරණ පොත් සුවඳ කියලා කියන්නේ ඇත්තටම පොත් කියවන්න ආස කෙනෙක් නම් ආසම වෙන සුවඳක්. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම ගියොත් මෙතනින් පොතක් ගන්න නම් අමතක කරන්නේ නැහැ. ඇත්තටම ඕගොල්ලන්ට මම කියන්නේ ඕගොල්ලෝ මෙතෙන්ට එන්නම ඕන. පරණ පොත් සුවඳ විතරක් නෙමෙයි, අලුත් පොත් මේ හැම දෙයකම පොත්වල සුවඳ විඳින්න නම් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕන. මොකද දන්නවද? මෙතෙන්ට ආවට පාඩු නෑ. ඊටමත් අඩු මුදලකට උනත් ඕගොල්ලන්ට පොත් ගන්න පුළුවන්. මේ ගහලා තියෙන ගණන් වලින් සමහර වෙලාවට 120ක් විතර ඕගොල්ලන්ට ඩිස්කවුන්ට් හම්බෙනවා. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. අපි කියනවනේ දැන් අර ඇත්තටම අපි හොයන පොත සමහර විට අපි හොයන්නේ රට පොතක්. නමුත් ලංකාවේ පොත නැති වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් මරදාන තියෙන පරණ පොත් කඩ වීදියට ආවොත් අනිවාර්යෙන්ම ඔයා හොයන පොත හොයාගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ අනිවාර්යෙන්ම එන්න. මොකද ඩිස්කවුන්ට් එකක් එක්ක ඔයාට ඕන කරන පොත මෙතනින් ගන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. අපි දැන් ඉන්නේ පීටර්ස් බුක් ෂොප් එකේ. දැන් අපිත් එක්ක ඉන්නවා වත්මන් හිමිකරු මේ බුක් ෂොප් එකේ. ඉතින් අපි කැමති ඔබතුමාගෙන් අහලා දැනගන්න ඇත්තටම අංකල් මේ පොත් එන්නේ කොහෙන්ද? මෙතන තියෙන විශේෂත්වය මොකක්ද? ඇයි අපි මෙතෙන්ට ඇවිල්ලා පොතක් ගන්න ඕන? ගණන් අඩුද? පරණ පොත්ද තියෙන්නේ? අලුත් පොත් මේ හැම දෙයක් ගැන විස්තරයක් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න. ඔව් මෙතන ඇත්තෙන්ම පරණ පොත් වගේම අලුත් පොතුත් තියෙනවා. ඒ වුණාට වැඩිපුර තියෙන්නේ පරණ පොත්. පරණ පොත් ඉතින් අපි හොයාගන්නේ දැන් සමහර අය ඇත්තෙන්ම ඒගොල්ලන්ගේ ජීවිකාව වශයෙන් ඔය කොළඹ ගෙවල් වලට එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ පොත් මිලදී අරගෙන අපිට විකුණන අයත් ඉන්නවා. ඊට අමතරව තව පෞද්ගලිකවම තමන්ගේ තියෙන කලෙක්ෂන් දැන් අපි හිතමුකෝ දෙමව්පියන් නැති වුණාම දරුවෝ රට යනවා නම් ඒ ටික විකුණලා යනවා.
ඊට අමතරව අපිත් හොයලා ගන්නවා පොත් තියෙන තැන් වලින් මේ පණිවිඩ එනවා. ඉතින් මෙහෙම අපේ ගාව පොත් තියෙනවා කියලා අපි ගෙවල් වලට ගිහිල්ලා එහෙම ගන්නවා. ඉතින් ඇත්තෙම සාමාන්‍යයෙන් කඩවලින් ගන්න බැරි රෙයා පොත් ගොඩක් වෙලාවට මෙහි තියෙනවා. ඒක හොයා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මිල අඩුයි. මේ දැන් සෙකන්ඩ් හෑන්ඩ් පොත් සාමාන්‍යයෙන් කඩවල තියෙනවා නම් මෙහි ගොඩක් ඒවට ඊට වඩා ගොඩක් මිල අඩු යන්නේ. සමහර ඒවා තියෙනවා කඩවලින්වත් ගන්න බැරි. ඒවා ටික ක්‍රයායවත් තියෙනවා. ඒවා නම් ඉතින් ටිකක් මිල වැඩි. ඒවා කොහොමත් මාකට් එකේ මිල වැඩි ඒවා. ඒ වගේ හැමදේම තියෙනවා. ඊට අමතරව අලුත් පොත් තියෙනවා මේ ප්‍රකාශන ආයතන වලින් ගන්නවා. ඒවා මම නම් මේ 120ක වට්ටමකුත් එක්ක තමයි මේ කස්ටමර්ස්ට දෙන්නේ. දෙන්නේ. එතකොට අංකල් කීයටද මේක අරින්නේ සහ වහන්නේ? උදේ 8:00 වෙනකොට අපි අරලා හවස 6:00 වෙනකන් ඉන්නවා. එහෙනම් ඔබත් එන්න අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් ඔයාලා හොයන පොතේ තමත් අඩුවෙන්ම මේදී මිලට ගන්න. හරි බොහොම ස්තුතියි අංකල්. හරි ළමයි. අපි පොත් අරගෙන ඉවරයි. ඔන්න ඉතින් මගේ යාළුවොත් පිටිපස්සේ ඉන්නවා. දැන් මුලින් මවනි කිව්වේ මෙතන හොඳයිද කියලා. මං කැමති ඒගොල්ලොන්ගෙන් අහන්න මෙතන හොඳයිද පොඩි රිවිව් එකක් දෙන්නකෝ මෙතන. ඔව් අනිවාර්යෙන්ම ඔයාලා එන්න මොනි තන. මොකද කිව්වොත් අපි අලුත් පොත් ගත්තා, පරණ පොත් ගත්තා. මෙතන ගොඩක් හොඳයි. අපිට ඩිස්කවුන්ට් අතු අලුත් පොත් හම්බුණා. ඒ වගේම පරණ පොත් තියෙන මිලට වඩා අඩුවට අපිට හම්බුණා. ඉතින් රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් එන්න. අනිවාර්යෙන් එක්කම ඕන තැනක් පොත් කියවන කෙනෙක් නම් ඔව්. ආස කරන හැම පොතක්ම තියෙනවා සමහර ඔයාලන් කියලා හැම පොතක්ම මේ පොත් කුටි වලින් අපිට හොයාගන්න පුළුවන්. අපිට ඩිස්කවුන්ට් එකක් පොත් ගන්න පුළුවන් නැත්නම් අර මේ පොත් ගෙනත් දෙන්න පුළුවන් කියලා කතාවක් කිව්වනේ අපිට. ඒ කියන්නේ අපි පාවිච්චි කරලා දැන් අපේ පොත දැන් අපි ළඟ තියාගෙන ඇති වගේ තේරෙනවා නම් අපිට පුළුවන් මේ පොත මෙතෙන්ට ගෙනල්ලා මේ අංකල්ලට දෙන්න. ඒ දීලා ඔයගලන්ට අලුත් පොත් ගන්නත් පුළුවන්. ඉතින් අපි පාවිච්චි කරන පොත් දෙන්න පුළුවන්. ඔයගලන්ට මෙතෙන්ට අලුත් පොත් ගන්නත් පුළුවන්. නෑ ඉතින් මේ වාසි ඔක්කොම ගන්න ඔයගොල්ලන්ට අපි ආරාධනා කරනවා එන්න කියලා. මේක තියෙන්නේ පොත් 30ක් නම් අනිවාර්යෙන් එන්න. අනිවාර්යෙන් මේක තියෙන්නේ මරදානේ ගාමිණී හෝල් එකේ රවුන්ඩ් අබවුට්. ඔව් වට රවුමේ තියෙන්නේ. ඔයගොල්ලන්ට આવුත් හොයාගන්න ලේසි. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි මගේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම් ආයෙ vlog එකකින් හම්බෙමු.